හරි අපි මේ දැන් මීමුරට ඇවිල්ලා ඉන්නේ. ඔක්කොටම කලින් අපේ එනර්ජයිස් වෙන්න එපයි. ඉතින් මේ වෙනවා කට්ටිය. හරි. ඉතින් කාලා කණ්ඩ දාල්. ඈ? ඔන්න ඔක්කොම 4 දෙනා යන්නේ. මමත් එක්ක මම නෑ වීඩියෝ එක දැනට. අපි 3 දෙනා ඉන්නවා. මෙන්න ඉමුරේ ගමට උඩින් තියෙන මේ පාක් එක හරි ඉන්නේ. ඉමුරේ කන්දක් මේ හරි තියෙනවා. බලමු පේනවද කියලා. ලකේකල මෙන්න ලකේකල. අද අපේ මේ ගමනාන්තය වෙන්නේ ඉතින් ඔන්න මේ ලකේකල තමයි. ඇත්තටම අමාරු. මෙතෙක් නැකපු කඳ වලින් ඉතින් මං හිතන අමාරුම කන්ද වෙන්න පුළුවන්. ඉතින් හයිකර්ස්ලාගේ සිහිනය, කඳු නගින්නගේ සිහිනය ඔන්න අපිත් ඒක අද සැබෑ කරගන්න යන්නේ. කොහොම හරි නගිනවා මේක අද. ඉතින් නගන අතරතුරේ අපි වීඩියෝ එකක් ගේන්න. හොඳයි. ඔන්න මේ අපි වෙල්යාවට ආවා. මෙමුරේ වෙල්යාය. වෙල්යාවට ඇවිල්ලා මේ විතර තියෙන මේ බෝගහක්. මේ බෝගහලක තමයි මේ අඳුර ගන්න පුළුවන් බෝගහ. ඉතින් බෝගහ කිව්වම ඉතින් මෙතන බෝගස් දෙක තුනක්ම තියෙනවා. දෙක තුනද? ඔව් දෙකක් තියෙනවා නේ. ඔව්. අර තියෙන ඉතින් ලකේකල අපේ ගමනාන්තය තමයි ඔය පේන්නේ. වාණ්ඩක ලස්සන ලකේකල. පැත්තේ නගින අපි කලින් කිලෝමීටර් 4ක් 5ක් විතර යන්න ඕනේ. ඒකට කන්ද ඉස්සරහින් නෙවෙයි නැගින්නේ, කන්ද පිටිපස්සේ වගේ තමයි අපි මේ කන්දට නගින්නේ. කන්දක් වල මම හැම වෙලේම කන්දක් කියලා මේ කන්ද නෙවෙයි ගලක් ලකේකල. මේ වාණ්ඩක ලස්සන වෙල්යායත් එක්ක හරිම ලස්සනයි. මේ පැත්තේ ඉතින් මේ ගම්මිරිස් වගාවට ටිකක් ප්‍රසිද්ධයි. මේ කුඹුරේ මේ කාලේ ඉතින් කුඹුර කපලා ඉතින් ගම්මිරිස් වෙනවා. පොඩම අපි දැක්කේ ගම්මිරිස් තමයි මේ පැත්තේ තියෙන්නේ. මම හිතන්නේ ප්‍රධානාග ආදායම් භෝගයේ ගම්මිරිස් නෙවෙයි. ජීවගාවක් තියෙනවා. ගම්මිරිසුත් තියෙනවා. මම හිතන්නේ ඒක
ඒ නැටි කාලේට තමයි කම්බිස් මිලන්න මම මේක දාන්නේ. මේ හරිය පොඩක් අවුව තියෙනවා. මේ ඒරියා එක තම්බන් ඒරියා එකක් තියෙන්නේ. බලන්න වටේ. පැත්තෙන් පේන්නේ ලකේගල. සිරීපාද ගතියක් තියෙනවනේ පොඩි. ඇත්තට. හරියන් අපි ඉස්සරහට. ඔන්න ඇලේට අටලුණා. දැන් ටිකක් අමාරු පාරක් වගේ. කමන්නේ කොහොමවත් අපි යනවා. මෙහෙම පාරවල නෙවෙයි අපි ගියේ. ඔන්න සෙට් එකක් තියෙනවා. මේන නිකන් මේ කම්පියුටර් එකක් එහෙම තියනවා. මුල් ටිකනේ. ගමේ මුල් ටික මේ කියන්න ඕනේ ඉතින් මේ පාරවල එනකොට මේ පේනවනේ පිරිසුදුයි. ඉටිකොල කැලලක්වත් නැහැ. නේ ඉතින් මේ වගේ වැඩ කරන්න එපා. ඉතින් එහෙම අපිරිසිදු නොකර ඔයගොල්ලෝ ඉතින් මේ පරිසරේ රස විඳ ගන්න. නැත්තම් අපි නිකන් අර ටවුන් එක ඇවිද්දා වගේ වෙනවා අන්තිමට කාලයක් යනකොට. එහෙම වෙන්න දෙන්න එපා. ගයිඩ් යන්නේ හොයාගන්න පුළුවන්. කියන්නේ පාර ට්‍රැක් එක තියෙනවා. ගොඩක් වෙලාවට සමහර තැන්වල මේ වගේ ට්‍රැක්ස් දෙක තුනක් තියෙනවා. කොහොමද මේ ඔක්කොම එකම පැත්තට තමයි යන්නේ. මොකද ගයිඩ් කෙනෙක් ගන්නවා නම් හොඳයි. මොකද දන්න පැත්තක් නෙවෙයිනේ. මෙන්න මේ වගේ ගයිඩ් කෙනෙක් එක්ක යන්න ට්‍රැක්ස් තියෙන එක. ඉතින් ට්‍රැක්ස් අපි යන්නේ ගොත් ලොකු කාලයක් යනවා යන්න. දන්න කෙනෙක් එක්ක යනකොට ඒගොල්ලෝ ඉක්මනට හරි පාරේ අඩු කාලෙකින් දවසින් ගමන යන්න එකයි යනවා. එන්න පොඩි වාසියක් තියෙනවා දැක්කනේ. දැන් ගියා නම් මේක යන්න වෙන්නේ. පාරක් ලොකු පාරක් වගේනේ. අර යන්නේ මෙතනින්. Ada nada. Galpot mati ada. Irak tina kalu mirak kan. Ono area තමයි අපිට ටිකක් අමාරු. ටික නගින්න තියෙන. ඉතින් කොට කමයක් දාලා තමයි යන්න ඕනේ. එතෙන් යනකන් නම් ඉතින් අපිට පයින් යන්න පුළුවන්.
එතනින් එහාට ඉතින් ගලත් පොඩ්ඩක් රත් වෙලා තියෙන හොඳටම. ඉතින් බලමු මෙතෙන් ගිහිල්ලා. කම්බිකුත් දාලා කියලා ආරංචියක් තියෙනවා. බලමු. ගැට කීන. අන්න ඔව්. මම ඇවිල්ලා ගැට කීන. හරියටම නිකන් අපායි තියෙනවා දැක්කා. ඉතින් දැන් උඩ පොඩ්ඩක් නගින්න බෑ කොහොමද? නගින්න බෑ. ඔව්. නගින්න පුළුවන් ගහක් නෙවෙයි. නගින්න පුළුවන් බහින්න බැරි නේද? ගැට කීන. ආදික්කම තමයි නේ. හරි මාන්සි. ඒ වගේම අවුසරයි. කලින් තමයි ආවේ. කලේ කොටස ගන්න ටිකක් අමාරුයි. හරිද? හැබැයි අවුව නැති හින්දා මහන්සියක් නම් දැනෙන්නේ නැහැ. ටිකක් කන්ද වැඩි. හෙල තමයි අපි ඉතින් නැගගෙන ආවේ උඩට. ලොකු අවුලක් නැහැ මොකද මේ හේවන තියෙන හින්දා. හැබැයි ඉතින් මෙතන තමයි මේ අන්තිම ඊපාර තියෙන්නේ. ඉතින් මේවා ඉතින් ගල් වලින් එන වතුර පාරවල් තමයි. මේක වල වැස්ස නැහැ ඉතින්. වැස්ස නැති හින්දා නම් වතුර ගොඩක් නැහැ. ටිකක් තියෙනවා. මේක තමයි අපිට හම්බෙන මේ අන්තිම 12 පාර කිව්වොත් ඉතින් හරි. මෙතනින් එහාට මේ මට ඉස්සරහින් තියෙන්නේ ලකීගලට නගින ගල්පොත්ත. මේ මෙතනින් තමයි අපි යන්න හිතාගෙන ඉන්නේ. එහෙනම් අපි මේ තව එකක් කියන්න ඕනේ. කුණු එල්ලලා යන්න එපා. ඉතින් එක්කෝ යනවා නම් ගිනි තෙල හරි උනාරි කරලා යන්න නැත්නම් අරන් යන්න. මොකද එල්ලලා ගියත් එකයි බිම දාලා ගියත් එකයි. ඒ බලන්න මේ. නා අපි යන්කෝ.
Well, so ඉතින් එහාට කොහොමද? ආයෙත් යන්නේ. එනවා එනර්ජි ඩ්‍රින්ක් එකක් මම දිනන ගන්න මොකද නේද? ඇංගල් එක තියෙන්නේ. වතුර තමයි එනර්ජි. වතුර ප්‍රමාණය වැඩිද මත? කතර හමින් සාමාන්‍යයෙන් නෑ සාන්ද්‍රණය වැඩිද කියලා. අපරාධ ප්‍රමාණය. එතන මොනවද හදින්නේ? එන්නේ ඔරෙන්ජ් එක තමයි. එහෙම? ඔව් ලාව වෙන්නේ. ඊළඟ ජීවන එකක්. Ulang pas. Power dia.